හෙලෝ ගයිස් ඔන්න අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද BlueStacks ඩවුන්ලෝඩ් කරගන්නේ ඔයාගේම කම්පියුටරේට. ඉතින් මේ Blue and PC emulator වලට සුපිරි emulator එකක් තමයි කියන්නේ BlueStacks 5. ඉතින් මම අද කියලා දෙන්නේ ඔයාලා නිවැරදිව කොහොමද BlueStacks 5 ඔයාලා කම්පියුටරේට ඩවුන්ලෝඩ් කරලා free fire දාගෙන සුපිරියට game play කරන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු. එහෙනම් අපි යන් අද අපේ වීඩියෝ එකට. මම මේ ළඟට මේ YouTube channel එක පටන් ගත්තා. ඉතින් ළඟට කියන දවස් දෙක තුනක් කලින් ඉතින් මම එක වීඩියෝ එකක් දාලා තියෙනවා මම කස්ටම් දාලා හැරීම දානවා. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ BlueStacks කියන එක. ඒකට පුළුවන් ඔයාලා කම්පියුටර් තුනක් ලේසියෙන් ඉස්සරහට ගහන්න. ඉතින් අපි එනම් වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉතින් අපිට පළවෙනියටම කරන්න තියෙන්නේ කරගන්න ඕනේ ඔයාලා ඉස්සෙල්ලාම ගිහිල්ලා. ඊට පස්සේ එතන සර්ච් බාර් එකේ සර්ච් කරන්න BlueStacks 5 කියලා. ඒක low end PC වලට හොඳටම ගැලපෙන පිරි emulator එකක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන පළවෙනි වෙබ්සයිට් එකෙන් ක්ලික් එකක් දීලා යන්න. ඊට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. එතකොට මේ ඉන්ටර්ෆේස් එකට ආවම මෙන්න මෙතන තියෙන මෙන්න මේ download BlueStacks කියන එක ක්ලික් කළාම ඔයාලට මෙන්න මෙතනින් මෙතන download කරන පේනට මේක ඉක්මන් download වෙනවා. ඉතින් මේක download වුණාට පස්සේ ඔයාලා මේක open කරගෙන ඊළඟ ඊටසේ agree and update කියලා ඔයා ඒක download කරගන්න. දැන් මම download කරලා තියෙන හින්දා මට download කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේක download වුණාට පස්සේ ඒක ගොඩක් සෑහෙන GB එකක් දෙකක් විතර යනවා ඒක download කරගන්න. ඉතින් ඒක download කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ background එකට මෙන්න මේ වගේ icon එකේ BlueStacks එක ඒකට ගියාට පස්සේ ඔන්න ඔය විදියට ඔක open වෙනවා. ඕක දැන් මේ වගේ emulator එකක් ඔයා පාවිච්චි කරනකොට ඔයා ඉස්සෙල්ලාම බලා ගන්න ඕනේ ඔයාගේ PC එකේ RAM එක ඊට පස්සේ graphic card PGA card ඒ ටික බලලා මෙතන settings වලට ගන්නට දෙන්න ඕනේ. ඊට එච්චරම බලපාන්නේ නැහැ. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාලට මෙතන search for games and apps කියලා එකක් තියෙනවා. ඔයා ඒකේ ගහන්න free fire කියලා. ඔයා මේක free fire max ඉල්ල මේ මෙන්න මේකෙම ඔයා play store එකේ යන්නේ නැතුව මේකෙම download මෙන්න මෙතන search in Google Play යන්නේ නැතුව free fire නැතුව free fire max එක කෙලින්ම download කරගත්තා. ඔයාට පුළුවන් මේ PC මේ PC version ගහන්න. දැන් අපි එහෙම PC version ගහන්න නැති හින්දා search in Google එක. Google දුන්නාට පස්සේ දැන් මම නම් මෙතන දීලා තියෙන මගේ account එක ඔයාලට එන්නේ මේකේ account එක fill කරලා password දීලා එඩියට ගියාම කෙලින්ම ඔයාට එනවා මේ free fire කියන එක. ඊට පස්සේ ඔයාලට කෙලින්ම තියෙන්නේ ඒක download කරගන්න. ඉතින් ඒක download කරගත්තට පස්සේ ඔයාට නිකම්ම මෙන්න මේ PC එකේ background එකේ නිකම්ම free fire icon එක මෙතනට එනවා. මේ විදියට. ඒක අපිට තියෙන්නේ open කරගන්න. ඉතින් මම ඉදිරි වීඩියෝ එකක් දානවා තව ඔයාලට headshot ගන්න හැටිම හොඳට කියලා මම ඒකේ headshot ගන්න විදිය හොඳට කියලා දෙන වීඩියෝ එකක් එහෙම දානවා. ඉතින් ඒ වීඩියෝ බලන්න නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා all කරලා තියාගන්න. දැන් මම මේ දාලිවලා තව custom එකක් දානවා ඒකත් බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් අදට සමුදෙනවා ඔයාලා PC එකක් තියෙනවා නම් අනිවාර්යෙන් free fire download කරලා free fire ගහන්න. මොකද මොබයිල් එකකට වඩා free fire PC එකෙන් ගහද්දි තියෙන ආතල් එක මොබයිල් එකේ ගන්න බෑ. තව ඒ වගේම
ඔයා PC ප්ලේ එකකින් ඉන්නම් PC ප්ලේ ඉන්න අය දන්නා PC ප්ලේ කරද්දි තියෙන ගැම්ම කොහොමද කියලා. ඒ PC ප්ලේ කරද්දි අපිට मूवमेंट स्पीड එක හදාගන්න ලං ෂොට් අදිනවා. හැබැයි මොබයිල් ගහද්දි ෂොට් එක දෙන්න අපිට मूवमेंट ස්පීඩ් හදාගන්න යන්න අමාරුයි. නිමියට ටක් ගාලා අපිට මේ ගාන්ට ඒම් කරලා දෙන්න පුළුවන්. ඒක හින්දා ඉතින් මම හිතලා මගේ වීඩියෝ ඔයාලට වටින් කියලා. එහෙනම් ඉතින් අද සමු ගන්නවා මම ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම බලන්න. ස්තුතියි බැලුවට.